පැමි බිඳ හෙලීමට 53 හා 55 සේනාංක ඇරඹූ සෑම ක්‍රියාන්විතයකටම එරෙහි වූයේ තීපන් බවයි හමුදාව පවසන්නේ. එසේ වුවත් වන්නි ප්‍රදේශයේ හමුදා බලයන් ඉදිරියට පැමිණි සෑම තීරණාත්මක අවස්ථාවකදීම එම ප්‍රහාර ව්‍යර්ථ කිරීමටත් තීපන් ප්‍රමුඛ සන්නද්ධ කොටි කණ්ඩායම් යුද පෙරමුණට පැමිණියා. 53 හා 55 සේනාංකවලට දීර්ඝ කාලයක් තිස්සේ තර්ජනයක් වී සිටි තීපන් නැමැති කොටි නායකයා එම සේනාංකයක සෙබළුන් අතින්ම විනාශ වීම දෛවෝපගත ජයග්‍රහණයක් බවයි හමුදාවේ පවසන්නේ. මීට දෙදිනකට පෙර හමුදාවේ ආරක්ෂක වළල්ල බිඳ දමා දැඩි හානියක් කිරීමට ත්‍රස්තවාදීන් සූදානම් වූ අවස්ථාවේ කොටිනායක ප්‍රභාකරන් මෙම භූමියේ රැඳී සිටි බවට පැහැදිලි සාක්ෂි දැන් හමුදාව වෙත ලැබී තිබෙනවා. 53 58 සේනාංක සහ 8 වන කාර්ය සාධන සේනාංකයේ උපක්‍රමශීලී උගුලට අනිකුත් කොටිනායකයන් ඇතුළු ත්‍රස්තවාදීන් කොටු වීමත් සමග ප්‍රභාකරන් යුද මුක්ත කලාපයේ දෙසට පලා යන්නට ඇතැයි හමුදාව පවසනවා. අද දින සොයාගත් කොටි බලසිරුරු සමග 53 සහ 8 වන කාර්ය සාධන සේනාංකයේ ප්‍රහාර වලින් මියගිය ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. කොටු වෙලා ඉන්න ත්‍රස්තවාදීන් කොමාරි බේරලා පලා යාමට තමයි උන් උත්සාහ කරේ. 500කට අධික ප්‍රමාණයක් එක දිනක් ඇතුළත අපිට රැලි වශයෙන් විශාල ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට පැමිණියා. නමුත් අපගේ ඒකකේ නිර්භීත සොල්දාදුවන් විසින් ඒ ප්‍රහාර සියල්ලම මැඩ පවත්වලා සතුරාගේ ප්‍රධාන පෙළේ නායකයින් ඇතුළු 200කට අධික ප්‍රමාණයක් විනාශ කරලා මේ විශාල අවියායුතකයක් අත්පත් කරගන්නට හැකි වුණා. මේ අතර ඒ අවට සිදු කළ සෝදිසි මෙහෙයුම් වලින් කොටි ත්‍රස්තවාදීන් සතුව තිබූ ස්වයංක්‍රීය ගිනි අවි 98ක් MPMG ඇතුළු විවිධ වර්ගවල මැෂින් තුවක්කු 12ක් පණිවිඩ මාරු යන්ත්‍ර 28ක් RPG අවි ජීව උණ්ඩ ඇතුළු යුද්ධෝපකරණ විශාල ප්‍රමාණයක්ද සොයාගත්තා. මෙහිදී හමු වූ විශේෂතම අවියේ මිලිමීටර් 30 ප්‍රමාණයේ බර අවියයි. එය දීර්ඝ කාලයක් පුරා යුද පෙරමුණේ සෙබළුන්ට බරපතල තර්ජනයක් එල්ල කළ අවියක් වුණා. මේ අවිය භූමියේ ගමන් කරන පාබල සොල්දාදුවාට පමණක් නෙමෙයි ඉහළ අහසේ ප්‍රයාසර කරන ඕනෑම ගුවන් යානයකට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් විනාශ කළ හැකි ප්‍රබල ගණයේ අවියක්. මේ අවියේ මිලිමීටර් 30ට ගණන් අවියේ මේ බෝම්බය ඊටාත්ම ඉහළ අහසේ වද උඩදී ගුවනේදී පුපුරා කොටස් වලට කැඩි බෝම්බයක් ආකාරයෙන් තමයි මේ කෑලි පිටතට විසි වෙන්නේ. පුදුකුඩිරිප්පු ප්‍රදේශය මුදාගනිමින් ත්‍රස්තවාදීන් ග්‍රහණය පැවති සමස්ත භූමිය මුදාගත් 53 සේනාංකයේ ප්‍රමුඛ ප්‍රහාරක සේනාංක වල මීළඟ ඉලක්කය වී තිබෙන්නේ යුද මුක්ත කලාපයට ඇතුළු වීමයි. එම යුද මුක්ත කලාපයට ඇතුළු වීම යුද හමුදාපතිවරයා පවසන ආකාරයට ලොව විශාලතම ප්‍රාණාපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම වනවට කිසිදු සැකයක් නැහැ. එම මෙහෙයුමට තමන් නිතාමත්ම සූදානමින් සිටින බවයි 53 සේනාංකාධිපතිවරයා අප සමග ප්‍රකාශ කළේ. ජාතික රූපවාහිනී අමල් සමන්ත පුදුකුඩිරිප්පු සිට